18 වන කොටස. කඩවසම් කුමාරයාගේ බැල්මෙන් මිදෙන්නට නොහැකිව හරිත නෙතු ලත වූවා. නෙතු වශී කරගන්නට මනා හැකියාවක් ඇති චොක්ලට් පැහැති තරුණයා මුවින් ප්‍රේමයෙන් ඔපවසා නෙතින් දනවන්නට පටන්ගෙනය. එයා හස්ලි වුවද තේරුම්ගෙනය. නුමුදු අවිහිංසකාවිය නොදෙනුනාසේ සිටියා. හිතේ කොනක සඟවා තබාගෙන සිටි පුංචි හාමුගේ මතකය නිසාම රන්පත්ට ඇයට ලංවීමට බොහෝ කල් ගත වේ යැයි රන්පත් සිතුවා. ඔහු දෑස් ඉවතට ගත්තේ සිතාමතා අපහසුවෙන්ය. තමාගේ පන්තිය තුළ නිසි හැසිරීම ඔහුට විටක අමතක වන්නේය. හිඳින් යුවතිය යළිත් ජංගම දුරකථනයට ලැබුණු තිළිනේ ඡායාරූපය දෙස බැලුවා. දෙවියනේ අහස්ලි ඒකේ ලස්සන. අහම්බෙන් ඒදුට ත්‍රීෂාද පුදුම වූවා. හරිත පැහැනෙතු දිලිසෙන්නේ සතුටටමය. අම්මෝ ඕක ඔබ දානකල් මට නම් ඉවසීමක් නෑ. දැන් නම් ගොනා ගාන්ට පොල් පැලේට හැරෙනවා. ත්‍රීෂා නෝක්කාඩු සිනාවක් පා කීවා. අහස්ලි ඇය දෙස බැලුවේ රවාය. එතකොට මම පොල් පැලයක්ද? නෑ නෑ උඹ අඹ පැලයක්. ආන් ආයෙත් මේ පැත්ත කන්න වගේ බලන් ඉන්නවා. ත්‍රීෂා එසේ පවසා සටහන වෙතට සිය නෙත යොමු කළා. අහස්ලිද හොර පූසියක්සේ රහසින් සිනාසී සටහන වෙතට නෙත යොමු කළා. ඒ අතර යළිත් එදුරුම් දුන් දුරකථනය දෙස බැලූ අහස්ලි දුටුවේ නැවතත් ඔහුගෙන් පණිවිඩයක් ලැබී ඇති බවය. ඕක දාලා ඉන්නවා බලන්න මට ඕනේ. බෝනිමට ගිය ගමන් ෆොටෝ එකක් එවන්න. ප්‍රෞද්ධගේ පණිවිඩයට අහස්ලිගේ ගතම හිරිවැටේ ගියා. ඇය වටපිටාව සේම රන්පත් බලා ජංගම දුරකථනය බෑගයේ සඟවා ගත්තා. අහස්ලි තනියම යන්න පුළුවන් නේද? ඔයා ඉතින් එන්නේ නෑනේ අපි එක්ක යන්න. රන්පත්ගේ උපකාර පන්තිය නිමා වූ පසු ත්‍රීෂා අයගේ තවත් එහෙලියක් සමග සහ පිරිමි ළමුන් දෙදෙනෙකු සමග නගරයේ ඇවිදින්නට ගොස් විනෝද වන්නට සූදානමින් සිටියා. අනේ මට බෑ ත්‍රීෂා. අනික මම ඔතනට ඇවිත් ඇණයක් වෙන්න ඕනි නෑනේ. අවිහිංසක ආවේද කටකාරියක් සේ කියවයි. අනේ එහෙම කොහොමද වෙන්නේ? එහෙම වෙන්නේද? ඔය හසල් අනුද එහෙම නිකන් ඉන්නේ නෑනේ. මට විහිළු කර කර ඔයත් ත්‍රීෂා ඔක්කොම මට හංගනවනේ. හසල් වගේ බොයිෆ්‍රෙන්ඩ් උනේ මටත් හොරෙන්නේ. අහස්ලි සිය දෑත් එකින් එකට කර බැඳ ත්‍රීෂාට රැව්වා. ත්‍රීෂා අයගේ දෑතේ එල්ලී සමාව ඉල්ලන්නාක්සේ හරිත නෙතු දෙස බලා සිටියා. හසල් ඇහුවා විතරයි කෙල්ලේ. මම නම් වචනයක් දුන්නේ නෑ. එහෙම එකපාරට වචන දෙනවද? හොයලා බලන්න ඕනේ. ආවට ගියාට කොල්ලන්ට වචන දීලා බෑ. ඔන්න රන්පත් සර් වගේ නම් කිසි අවුලක් නෑ. ඇත්තද? හිතේ ඇති. ඔච්චරට මොනවද හොයන්න තියෙන්නේ? කවදා හරි දුක් විඳින නම් කොල්ල හොයාගන්න බෑ කෙල්ලේ. දෙයක් කරගන්න පුළුවන් යමක් කමක් කරගන්න පුළුවන් නම් වචන දෙනවා. මට නම් බෑ දුක් විඳින්න. අපි ගෙදර ඉන්න කාලෙත් දුක් විඳලා මැරි කරලා දුක් විඳින්න ඕනි නෑනේ. අනේ මට නම් බෑ. ඒ නිසා හසල් ගැන වුණත් මම මීට වඩා හොයලා බලන්න ඕනේ. මේක යාළුවෝ 4 දෙනෙක් යන පොඩි ඩේ අවුට් එකක් විතරයි. උඹ ආවොත් නම් උඹට බැල්ම දාගෙන ඉන්න කොල්ලෝ 4-5ක්ම වැඩේට එකතු කරගන්න පුළුවන්. මොකද කියන්නේ? ත්‍රීෂා පැවසුවේ උද්‍යෝගයෙන්. අනේ මට නම් බෑ ත්‍රීෂා. ඒ වෙලාවේ මට ස්කූල් එකේ ටර්ම් ටෙස්ට් එකට පාඩම් කරන්න පුළුවන්. ඔයාලා ගිහින් එන්නකෝ. මම ඔය නෝනට රැට උයලා තියන්නම්. අහස්ලි කීවේ සිනාසෙමින්. අනතුරුව ත්‍රීෂා ඇයට සමුදී පිටව ගියා. සුන්දර යුවතිය සෙමෙන් බස් නැවතුම දෙසට ගමන් කළා. අර මාලේ දානකල් මට දැන් ඉවසීමක් නෑ. බෝඩිමට ඉක්මනට යන්න ඇත්නම්. අහස්ලි තනිවම සිතමින් බසයක් එනතුරු බලා සිටියා. මනෝලෝකයක අතරමංව ඇයගේ සිතුවිලි පුංචි හාමු සහ රන්පත් අතර දෝලනය වුණා. ඇයි මේ රන්පත් සර්වත් මට නිතරම මතක් වෙන්නේ? සර් කරන දේවල් මතක් වුණාම මට තනියම hina යනවා. අනේ මන්ද සර්. දැන් නම් හොඳටම ෂුවර් සර් මං ගැන හිතනවා කියලා.
කටින් තමයි කියන්නේ නැත්තේ. සැර දාලා මාව හරියට තියාගන්නයි පාඩම් කරවන්නයි තමයි සර්ට ඕනේ. වෙන්න තියෙන දෙයක් වෙන කාලෙට බලා ගන්නවා. දැන්ම ඒ ගැන හිතන්න ඕනි නෑ. අහස්ලි පසු වූයේ තනිව කල්පනා කරමින්. ඒ අතර ඇයට පුරුදු ජීප්‍රතයක් විත් ඉදිරියෙන් නැවැත්වූවෙන් ඔහු කවුරුන්ද වග අහස්ලි හඳුනා ගත්තා. රන්පත් සර් නේද? මෙයා මටත් යන්න එන්න කියයිද? එක්කෝ එහෙම කියන එකක් නෑ. කවුරු හරි දැක්කොත් එයාටනේ හරි නැත්තේ. අහස්ලි පසු වූයේ සිත සමග සංවාදයකය. ඇය හුන් තැනම සිටගෙන සිටියා. ඉතිරිපස අසුනේ වීදුරුව විවර වූයෙන් ඇයට අව් කන්නාඩිය පැළඳ සිටින තරුණයා දැකගත හැකි වූවා. ඔහු හිස වනා ඇයට සමීපයට පැමිණි ලෙස කිව්වා. අහස්ලි බෑගයේද වරක් ඔසවා එල්ලා ගනිමින් දෑංගිලි පටලවාගෙන ඔහු වෙතට ගමන් කළා. තනියම මොකද? කෝ ත්‍රීෂා? ප්‍රෞඩ ප්‍රශ්න කළා. එයා නෑ, අද මම විතරයි බෝඩිමට යන්නේ සර්. සුන්දර යුවතිය සෙමෙන් කීවා. විඩින් විඩ පැති කන්නාඩිය දෙස බලා පෙරික්සන ප්‍රෞඩ සෙව්වේ උපකාර පන්තියේ කවුරුන් හෝ දකීවියයි සැකේනි. මාත් යන්නේ ඒ පාරේ තමයි. ඉක්මනට නගින්න ලබී. ඔහුගේ සියුම් ස්වරයන් මිහිරි බැව් අහස්ලිට සිතුණා. ඇය කල්පනා කළා. කල්පනා කරන්න ඇතුළට ඇවිත් ඔහොම හිටන් ඉඳලා ලැජ්ජ වෙන්නේ තමුන්ටමයි අබී. කවුරුත් දකින්න කලින් ප්ලීස් නගින්න. ප්‍රෞඩ පැවසුවේ යම් උස්වරයකින්. වහා ක්‍රියාත්මක වූ යුවතිය දිවවිත් රථයේ අනෙක් පසින් නැගගත්තා. ඇය එයට ගොඩ වූ පමාවෙන් ප්‍රෞඩ විවර කෙරූ වීදුරුව අසා දැම්මා. අනතුරුව යුවතිය වෙතට තරුණයා බරවන්නට වෙද්දී අහස්ලි මදක් පිටුපසට වුණා. මම හැමදාම කියනවනේ මම තමුව ගිලින්නේ පිස්සු කෙල්ල. ඔහු එසේ පවසා ඇයට අසුන් පටිය පළඳවනවා. අනතුරුව ප්‍රෞඩ රථය පනගන්වා ඉදිරියට රැගෙන යනවා. පුතුමයි අනික් බාගේ නැතුව යනවා. ඇත්තටම යාළුවට මොකද වුනේ? හිතුවක්කාර චොක්ලට් පැහැති නෙතු වරින් වර ඇය දෙස බලයි. අහස්ලි ඔහු දෙස නොබලා ඉන්නේ ඔහුගේ නෙතු තුළ වූ වශීකృత බවට අසුවන්නට බියෙන්නේ. අහස්ලි දෑත් එකින් එක බැඳ මාර්ගයේ දෙස බලා සිටී. ප්‍රෞඩ ඉදිරියේ ඇයට දැනුනේ අපහසුවකි. අබී මොකද ගොළු වෙලා? කෝ ත්‍රීෂා? මේ එයාලා ගියා ඩේ අවුට් එකකට සර්. අහස්ලි තිගැස්සීසේ පැවසුවා. ඩේ අවුට්? කොල්ලෙක් එක්ක. එහෙම නේද? ප්‍රෞඩ සිනාසෙමින් ඇසුවා. ඔව් ඉතින් ඒ වගේ තමයි සර්. තව ගර්ල් කෙනෙකුත් ගියා. ක්ලාස් කට් කරන්න නැතුව ඕනි මගුලා. ත්‍රීෂට තව ෆිසික්ස් වලට මහන්සි වෙන්න වෙයි. පිස්සු කෙලලා හරියන්නේ නැහැ කිව්වා කියන්න. ප්‍රෞඩ යම් තදසරයකින් පැවසුවා. හරි සර් මම කියන්නම්. ඇය පොළව වෙතට නෙත යොමු කර කීවා. ඒ අතර ප්‍රෞඩගේ රථය එක්තරා නිදහස් තැනක නැවතුණා. කඩවසම් තරුණයා දිගු හුස්මක් ගෙන අහස්ලි වෙතට හැරී ඇයගේ අසුන්පත ඉවත් කර ඇය වෙතට හැරුණා. අහස්ලි බියෙන්සේ වෙවුලුවා. කෝ අරක ගන්න අබී? ඔහු මුදු ස්වරයෙන් පවසද්දී හරිත නිතු තිගැස්සී ඔහු අසල නතර වුණා. මොකද්ද සර්? අර ගිෆ්ට් එක. කෝ එක ගන්න. අනේ ඒ ඇයි සර්? සර්ට ඒක ආයෙත් ඕනිද? ඇයගේ කතාවෙන් ප්‍රෞඩ තරමක් සිනාසුණා. නිරතුරුව සිය නළලතට වැටෙන කැරලි ගැසුණු කෙහෙරැල්ල ඉවත් කර ඔහු නැවතත් අහස්ලි දෙස බැලුවා. ඒක අපි දාලා බලමු. එතකොට මට ෆොටෝ එකකින් නෙවෙයි ඇත්තටම බලන්න පුළුවන්. අහස්ලි නිදු නොපේවා බලා සිටියා. කෝ ඒක ගන්න ළමයෝ. ඉන්න ඔයාට බැරි නම් මම හොයාගන්නම්. ප්‍රෞඩ ඇයගේ බෑගය ගන්නට සූදානම් වෙද්දී අහස්ලිය නවතා ඔහු ලබා දුන් තිලිනය දෑතටගෙන ප්‍රෞඩ වෙතට යොමු කළා. ප්‍රෞඩ දෙහි ඇසුරුම ඉවත් කර ඇයට පළඳවන්නට සූදානම් වුණා. කෝ අනිත් පැත්ත හැරෙන්න අබී? එතෙන් ළමයි අදට මල් රටා තුලින් සමුගන්නම්. ආයෙත් දවසක ඉක්මනින්ම හමු යමු. අනිවාර්යෙන්ම ටෙඩි නවල්ස් සබ්ස්ක්‍රයිබ් කරන්න.